මචං මම නංගි ජොබ් එකට යනකොට මුලදීම අකමැති වුණේ ඕකනේ. බලපන් එකේ හැසිරෙන විදිය. ඒකිට අපි ගැන ලැජ්ජයි. දැන්ම මොහොම නම් තව ටිකක් කලකට මොනවා වෙයිද? ඕකේ එච්චර ගණන් ගන්න එපා බං. මිනිස්සු ලොකු තැන් වලට වැඩට ගියාම දුප්පත් අය අමතක කරනවා. ඕක පොඩි කෙල්ලනේ බං. පොඩි කෙල්ල? උඹ ඇස් දෙක පොට්ට වෙලාද? මොකද්ද ඒකේ තියෙන පොඩි? දැන් බලපන්. අද ජොබ් එකට ගියේ නෑ. ඊයේ කරපු එකේ පඩිත් නෑ. එහෙනම් අපි වෙන ජොබ් එක හොයාගෙන යමු. ඔහොම කොහමද බං ජොබ් හොයන්නේ? මිනිස්සු කොච්චර ඉන්නවද ජොබ් නැතු? ක්‍රිෂ්ණා මට හිතෙනවා දේශපාලනය කරන්න. මොනවා? දේශපාලන කරන්න? උදේ මේක මොකද ගුණදාසී අද උදේ ඉඳලා අප්සෙට් වෙලා ඉන්නේ. නැතිනම් අපේ ලොකු එකී ගැන මම මේ කල්පනා කර හිටියේ. හරියට වෙනස් වෙගෙන එනවා දැන් අනුම. ඊයේ අපරාධේ මට කෑ ගන්න සිද්ධ වුණා නේකිට. ඒකනේ අපි ඊයේ අහගෙන හිටියේ. මොකක්ද? මට සමහරක් වෙලාවට හරි බයක් හිතෙනවා තියෙනවා. මට හිතෙනවා මේ අපේ ලොකු දු අනුමද මේ කියලා. කෙනෙක් ගුණදාස අයියේ මේ ටික කාලේ අපේ මේ රටේ කොච්චර වෙනස් වෙලාද බලන්න. අපි පොඩි කාලේ හැදුන රටද මේක කියන ගුණදාස අයියේ. අම්මා පොසින් අපේ තිබුණ මිනිස්කම් නිදාත ටික නැති වෙගෙන යනවනේ බා. අද උගත්කමකට මිනිස්සු පයින් ගාලන්නේ. හැම යකාම සල්ලි හම්බ කරන්නේ. මේ බිස්නස් කීකේ සල්ලි හම්බ කරනවා. ඕකට අපේ සහෝදරයෙක් කිව්වේ ලුම්පම් පන්තිය කියලා. ඒ කියන්නේ මොනවද මේ? ගුණදාස. ඒක හරි දිග කතාවක්. දැන් බම් මේ අලුතෙන් සල්ලි හම්බ කරපු උන් ඉන්නවනේ. ඔව්. දැන් මුන්ට උගත්කම ඕනෙත් නැහැ. සල්ලි හම්බ කරනවා බිස්නස් කරනවා. අපේ රටේ දේවලුත් උන්ට එපා වෙලා. දැන් හැම එකම පිට රටින් ගෙන්නන්න ඕනේ. අඩු ගානේ අපි ඉස්කෝල වලටත් උන්ගේ ළමයින් වරින්නේ නැහැ බා. දැන් අර මොකද්ද අර ජාති අන්තර පාසල් කියලා දාගෙන. ඉන්නයෝ ඔය ණයා පෙනේ කරන්නේ ඌ උප්පත්තියෙම පෙනේ ගෙන ආපු නිසා. අද ගැරන්ඩිනේ මම පෙනේ කරන්න උත්සාහ කරා. ලුම්පන් කියන්නේ අන්න උන්ට. මට දුක ඒක නෙවෙයි බං. මට දුක අපේ අනෝම දූත් ඔය ගැරන්ඩි වේස ගන්න හදනවාද කියලා. ඔය ළමයින්ගේ දුක තේරෙනවා. අද රටේ කොච්චර උගත් මිනිස්සු රස්සාව කරනවා. ගහන ළමයි නම් වොන්ට රස්සාව කරනවා. සර් අපිට පුරුදු වෙන්න උනත් කමක් නැහැ සර්. මොකක් හරි රස්සාවක් හම්බ වෙනවා නම්. මම ළමයින්ගේ ඉක්මනින් ගත්තනේ බලන්න ඕන. එන අපි යන්න සර්. හරි.
ජොබ් එකක් හොයාගන්න හම්බෙන්නේ නැහැ කිෂ්ණ. ඒක මම හිතන්නේ හරි අමාරුයි. කිෂ්ණ Krishna. මොකද බා? යකෙක් දැකලා වගේ? ඈ බං. යකෙක් නෙමෙයි යක්ෂණිය. යයියා. හරි. මට නම් හරි බයයි යන්නේ. අපි කිවලන් කොල්ලෙක් දැක්කනේ අපි එනවා. මොකටද බං ඔච්චර බය වෙන්නේ? මොන හරි ප්‍රශ්නයක් වුණොත් ගෙදර ඇවිත් මම අම්මත් එක්ක කියන්න. යාළුවගේ මල ගෙදර ගියා කියලා. වැඩ ඉවරයිනේ. අනික මොනටද බය වෙන්නේ? මම ප්‍රශ්නයක් වුණොත් මං ඉන්න කියලා හිතාගන්න. මේ දැන් ඔය කතා කරා ඇති. අපි ෆොටෝ ටිකක් ගමු. බලපං අනෝ මට කැමරාව කියලා කිසිම ගාණක් නැහැ. හරියට නිකන් පුරුදුකාරයෙක් වගේ. එහෙම තමයි නේද අනෝම. අපේ ෆිල්ම් එකේ මේන් රෝල් එක තමයි ගන්න ආයෙ බලන්න. මොනවද? අනිවාර්යෙන් පුළුවන් නම් හැබැයි ඉස්සෙල්ලා මේ රීල් එක සුද්ධ කරලා ෆොටෝස් ටික බලලා ඉන්න. මොකද හැබැයි ලස්සන වුණාට ෆොටෝජෙනික්ද දන්නේ? එහෙමද හිතන්නේ? මට නම් හරි බයයි යන්නේ. ගෙදර කට්ටිය දැනගන්නේ. මොනවද? අපි ගැන. අයියේ ඔය අපේ අයියට කිව්වද? නෑ. රංජන් හරි හොඳයි අයියේ. අපි දෙන්න ළඟදී බඳිනවා. අනුන්ගේ දුක දන්න හොඳ ගතිගුණ තියෙන කෙනෙක් තමයි රංජන්. ඒ වුණාට කසාද බැන්දට පස්සේ තමයි කාර් වලින් යන්න ඕනේ. ඒකට ඉස්සරහා මේ චුට්ටු ගන්න එක හරියන්නේ නැහැ. කසාද බැන්දට පස්සේ යන්න ඕනේ ගමන් බිමන් දැම්ම යනවනම්
අසාවේ බැන්දට පස්සේ කොහෙද යන්නේ? දැන් අනෝම ආවේ මා බලන්න අයියාට කියන්න එපා කියලා කියන්නේ. අනේ ඌවයි. මට ඒ උදව් කරන්නකෝ. මේ නිකන් ඔයාගේ ජීවිතේ නාස්ති කරගෙන ඉන්න. මට රංජන්ව විශ්වාසයි අයියේ. අනෝම දන්නවනේ අන මට කොච්චර ආදර කියලා මම. අනම හොඳින් ඉන්නවනේ. ඕන උදව්වක් කරනවා. පුංචි කාලේ ඉඳලා දුක් විඳපු කෙනෙක්. හැබැයි අද වගේ දුකක් නම් මගේ ජීවිතේට දැනෙන්නේ නැහැ. මගේ හිතෙන් ඔයාගෙන තියෙන ආදරේ මම මරණකම් තියෙනවා. ඒක තමයි මාත් කියන්නේ. තරුණයන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි රස්සා නැතිකම. උගත් නුගත් කියලා මේ ප්‍රශ්නේ කිසිම වෙනසක් නැහැ. හැබැයි ගෑනු ළමයින්ට නම් ඕනේ තරම් රස්සා තියෙනවා. මොකද ඒගොල්ලන් ගත්තාම පාලනය කරන්න හරිම ලේසි. වෘත්තීය සමිති දාන්න. ඊගාවට ස්ට්‍රයික් එකක් ආත්මයටවත් කරන්න. හැබැයි ගෑනු ළමයි දන්නේ ඒගොල්ලන් කරන්නේ කුලී වැඩ කියලා. කුලී වැඩ? ඔව්. සුපර්වයිසර් ඊගාවට හෙල්පර් ওই විදියට එක එක නම් කියලා මේගොල්ලෝ අන්තිමට කරන්නේ කුලී වැඩ තමයි. හොඳයි ඉතින්. දැන් පුතාලගේ විසඳුම මොකක්ද ওই ක්‍රමයට? මේ ක්‍රමයේ තුල වෙනස්කම් රාශියක් සිද්ධ කරන්න ඕනේ. ඒ කියන්නේ සමාජවාදය ගැනද? සමාජවාදයේ කිව්වම ඒ තුල විවිධ වෙනස්කම් තියෙනවා. ඒක වෙනම කතන්දරයක්. හැබැයි මේ සමාජ ක්‍රමයේ තුල අනිවාර්යයෙන්ම තරුණ අසහනයට පිළියම් තියෙන්න ඕනේ. ඔව් ඉතින් ඕන ප්‍රශ්නයකට පිළිතුරක් විසඳුමක් තියෙන්න ඕනේ. ඉතින් පුතාලගේ දර්ශනය තව පොඩ්ඩක් විග්‍රහ කරන්නකෝ. මේකනේ අංකල් අපි රාජාණ්ඩු ක්‍රමයේ පහු කරලා. ඊගාට වැඩවසම් ක්‍රමයක් පහු කරලා. දැන් ඇවිල්ලා ඉන්නේ 20 වෙනි සියවසේ අගභාගයට. ප්‍රජාතන්ත්‍රවාදී එහෙම නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයේ මිනිසුන්ගේ ජීවත් වීමේ අයිතිය සහතික කරලා තියෙනවා. ඒ දුප්පත්කම නැති වෙලා තියෙනවද? නෑ. ඒක තමයි වැරදි පුතා. ප්‍රජාතන්ත්‍රවාදයට බෑ දුප්පත්කම නැති කරන්න. ප්‍රජාතන්ත්‍රවාදයට කරන්න පුළුවන් මහජනතාවට කැමැති පක්ෂයක් බලයට පත් කරන්න අයිතිය දීලා තියෙනවා. ඒ බලයට පත් කරන පාලක පක්ෂය ක්‍රමසහ විදි යොදන්න ඕන මේ දුප්පත්කම කියන එක නැති කරන්න. ආන්න ඔය ටික තමයි මෙච්චර කාලයක් මේ ලංකාවේ සිද්ධ වෙලා නැත්තේ. ඒකට හේතු තියෙනවා. හැබැයි අංකල් කියන එක හරි.
මට හැබැයි පොඩ්ඩක් සමා වෙන්න ඕනේ අංකල්. අපි මේක වෙන වෙලාවක සාකච්ඡා කරමු. ප්‍රියන්ත මට යන්න තියෙන පොඩි ගමනක්. මේ ඒ නිසා මම දැන් යනවා. සමා වෙන්න ඕනේ අංකල්. මම ගිහිල්ලා එන්නම්. පස්සේ වෙලාවක අපි සාකච්ඡා කරමුකෝ. එන්න නංගියා. එන්න. අතුල මම යනවා. මකට එන්න ඕනද? නෑ බොහොම ස්තුතියි. මං ගිහිල්ලා එනවා. අප්‍රියන්ත තාත්තේ කවුද ඉනන්දාරි? හරි හොඳ කොල්ලෙක් තාත්තේ. අපේ යාළුවෝ ගොඩාක් කට්ටිය කැමති උට. මේ සමාජයේ අපි නොදන්න ගොඩාක් જાති අපිට කියලා දෙනවා. මේ මට නම් පේන්නේ එයාට තියෙන දේශපාලන අජීර්ණයක්. අනේ මේ ඔයයි මයි දන්න දේශපාලනේ. ඔය අර ෆැක්ටරි වැඩ ටික කරගෙන ඉන්න. මේ ඒක නෙවෙයි. ලංකාවට අලුතෙන් ටෙලිවිෂන් එනවලු. කොහොමද ආවනම්? අලුතෙන් අපේ ක්ලබ් එකටත් එකක් ගෙනල්ලා තියෙන්නේ. ඒ ටෙලිවිෂන් ගේන්නේ මොනවද? තාලා තියෙනවා. මිනිස්සු මේ කතා කරනවානේ. මම දන්න විදිහට නම් චිත්‍රපටි හෝල් එක මුංචි පෙට්ටියකට ගියා. தங்கச்சி நானும் பக்கத்தோட பந்துல ஐயா ஏதோ ஒரு மீன் பிசினஸ் வந்து செய்ய போகிறோம். அதுக்கு எனக்கு ஒரு 150 ரூபா கடனா தருவீங்க? கடனோ? எங்களுக்கு என்னென்ன கடன் நீங்க திருப்பி தர வேண்டாம். நான் தாரேன் உங்களுக்கு 150 ரூபா. ஜே அதெல்லாம் இருக்கட்டும். பக்கத்து வீட்டு எங்கடா அனமா அப்படி முந்தி மாதிரி இல்லையானே? கண்ட கண்ட சிநேகிதரோடெல்லாம் சேர்ந்து கொண்டு அதுவும் மாதிரியானே என்னோட கதைக்கிறதும் இல்லை, நானும் கதைக்கிறது இல்லை. நாங்க வித்துல பாத்தீங்களே எவ்வளவு நல்ல பிள்ளை, இப்ப இப்படியா போயிட்டார். சரோஜா எல்லாம் கதையெல்லாம் விளங்குதுதானே? வேலைக்கு தனியே போய் வாரணி, ஆக்களோட மரியாதையா புழங்கி வேலை முடிஞ்ச உடனே நேரா வீட்டுக்கு வர வேணும். என்ன? சரி அப்பா. අර හන්දියේ මාළු ලෑල්ල මුදලාලිගේ කවුරුත් කරන්නේ නැහැ නේ මුදලාලි. ඕ බන්දුලා අපේ උන්ට වගේ අගයන්නේ නැහැ නේ. අපි මුදලාලිගෙන්ම මාළු ටිකක් අරගෙන බිස්නස් එක පටන් ගන්නයි හිතාගෙන ඉන්නේ. අපිට සල්ලි ටිකක් වුණත් මුදලාලිට දෙන්න පුළුවන්. ඉතින් කවුද කරන්නේ? ඔය අඹයාලු දෙන්න. ఓ ముదలాలి అవి మ్యాంగో ఫ్రెండ్స్ లా. හරි මං කැමතියි. බන්දුල වගේ අයට උදව් කරන්නත් එපා. හැබැයි පොඩි මාළු වලින් පටන් ගන්න.
මාළු කපන එකෙත් එක ශාස්ත්‍රයක් තියෙනවා. මොකද මාළු කුරයාගේ හැම කෑල්ලක්ම විකුණන්න ඕන. රාත්තලක් ඉල්ලනකොට පෙත්ත කපන රාත්තලට අඩුව. ඉතුරු ටික මෙහෙරි දාලා දෙනවා. ඔක ඉස්සරහට එනකොට තේරෙයි. ඔය ඉතින් කවද්ද පටන් ගන්නේ?